ඔයා දකින්න ඇති මේ දවස්වල සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් ෂෙයා වෙනවා. ඔයා පාවිච්චි කරන සිම් එක මොකක් වුණත් නම්බර් එක චේන්ජ් කරගන්නේ නැතුව කම්පැනි එක මාරු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ පාවිච්චි කරන නම්බර් එක මොකක් වුණත් මේ නම්බර් එක ඩයලොග්, මොබිටෙල්, හච් වගේ ඕනම කම්පැනි එකකට මාරු කරගන්න පුළුවන් කියලා. මොකක්ද ඇත්තටම මේ කියන්නේ? කොහොමද මේක වෙන්නේ වගේම මේ ගැන ඇත්ත නැත්ද මොකක්ද කියලා අපි අද කතා කරමු. MNP එහෙම නැත්නම් මොබයිල් නම්බර් පෝර්ටබිලිටි. මේ තමයි මේ සර්විස් එකට කියන නම. සරලවම මේකෙදි වෙන්නේ ඔයා පාවිච්චි කරන්නේ මොන කම්පැනි එකකට අදාළ සිම් එකක් වුණත් ඔයාට මේ සර්විස් එකකින් පුළුවන් ඔයා කැමති ඔයාට කවරේජ් තියෙන පැකේජස් වල වාසි තියෙන ඕනම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙකුට ඔයාගේ නම්බර් එක මාරු කරගන්න. ඒ කියන්නේ උදාහරණයකට ඔයා දැනට පාවිච්චි කරන්නේ 0.77 ඩයලොග් සිම් එකක් නම් ඒ නම්බර් එක වෙනස් කරගන්නේ නැතුව ඔයාට පුළුවන් හච් කම්පැනි එකට ඔයාගේ සිම් එක මාරු කරගන්න. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි නම්බර් එක මොකක් වුණත් ඔයා කැමති ඕනම පැකේජ් එකක් වගේ දේවල් මේකෙදි යූස් කරන්න හම්බ වෙනවා. මේකේ තියෙන ප්‍රධානම වාසිය තමයි අපි දැනට දන්නා නම්බර් එක දැකපු ගමන් මේක මොන සමාගමේ සිම් එකක්ද කියලා. හැබැයි මේ සර්විස් එක නිසා අපට බැරි වෙනවා නම්බර් එක බලලා අදාළ සිම් එකේ කම්පැනි එක මොකක්ද කියලා කියන්න. මොකද මේ සිම් එක අයිති කෙනා සර්විස් ප්‍රොවයිඩර් මාරු කරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම මේ සර්විස් එක ලංකාවේ තියෙනවද කියලා මම පොඩ්ඩක් හොයලා බැලුවා. මම ඒ නිසා ඩයලොග්, මොබිටෙල් කියන කම්පැනි දෙකටම කතා කරලා මේ ගැන විස්තර පොඩ්ඩක් අහලා බැලුවා. හැබැයි ඒගොල්ලෝ නම් කිව්වේ මේ සර්විස් එක දැනට ලංකාවේ අවైలබල් නෑ කියලා. තාම මේ සර්විස් එක තියෙන්නේ ටෙස්ටිං මට්ටමේ කියලා තමයි ඒගොල්ලෝ නම් කිව්වේ. මේ කම්පැනිස් වලට කතා කරපු කෝල් රෙකෝඩින්ග්ස් මම මේ වීඩියෝ එක අවසානයේ ඇඩ් කරලා තියන්නම්. නැත්තම් මේ වීඩියෝ එක ටිකක් බෝරින් වෙන්න පුළුවන්. හැබැයි මේ සර්විස් එක වැඩි දවසක් යන්න කලින් ලංකාවට ලබා දෙයි කියලා හිතන්න පුළුවන්. මොකද දැනට මේ සර්විස් එක ලෝකේ බොහෝ රටවල පාවිච්චි වෙනවා. ඉන්දියාවෙත් මේ සර්විස් එක 2020 ඉඳලා වගේ නිල වශයෙන් නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා ලංකාවෙත් මේ සර්විස් එක ඉක්මනට බලා ගන්න පුළුවන් වෙයි. මේ ගැන ඔයාලත් දන්න දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්නත් අමතක කරන්න එපා. අයිබෝවන් good evening මිස් මේ මම කතා කරන්නේ මම දැක්කා මේ සෝෂල් මීඩියා වල පොඩි මැසේජ් එකක් මේ දවස්වල යනවා අපිට සිම් එකේ දැන්ට තියෙන නම්බර් එක මොකක් වුණත් කම්පැනි එක මාරු කරන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට මගේ ඩයලොග් නම්බර් එකක් තිබ්බට මට මොබිටෙල් සර්විස් ඕන නම් මොබිටෙල් කම්පැනි එකකට මාරු කරගන්න පුළුවන් කියලා එහෙනම් මම මේ සෝෂල් මීඩියා වල දැක්කා. මේකේ පොඩ්ඩක් ඇත්ත නැත්ත මොකක්ද කියලා මට දැනගන්න පුළුවන්ද? ඔව් පුළුවන් සර්. ඔව් මට ඒක ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. සර්ගේ දැන් ඩයලොග් නම්බර් එකක් නම් ඔව්. වෙන නම්බර් එකකට මේ වෙන කනෙක්ෂන් එකකට ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන. ඔව්. ඒක අදාළ කනෙක්ෂන් එකත් එක්ක තමයි සර් චෙක් කර දැනගන්න ඕන කොහොමද කියලා. ඔව් දැන් හිතන්නකෝ මට මේ ඩයලොග් නම්බර් එක නෑ මගේ තියෙනවා මොබිටෙල් නම්බර් එකක් කියලා. මොබිටෙල් නම්බර් එකක් තියෙනවා. මට මේක ඩයලොග් පැකේජස් වලට සහ ඩයලොග් මේ කම්පැනි එකට මාරු කරගන්න ඕනේ. එතකොට ඒක කරගන්න ප්‍රොසෙස් එක කොහොමද පොඩ්ඩක් මට මට කැමති වෙන ලිස්ට් දෙන්න පුළුවන් සර්? පුළුවන් ෂුවර්. වෙන ලිස්ට් සර්. ඔව්. සර් ඩයලොග් එකෙන් තාම ප්‍රොසෙස් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා නෑ සර්. ඩයලොග් එකෙන් එහෙම ඔප්ෂන් එකක් නෑ මේවා කරගන්න නේද? ඔව් තාම ඉන්ට්‍රොඩියුස් කරලා නෑ සර්. ඒ වගේ එකක් ඒ කියන්නේ එනවා කියලා දාලා තිබ්බේ. ඒ කියන්නේ වෙන නෙට්වර්ක් එහෙම දන්නවද නැත්නම් ඒ කියන්නේ ඩයලොග් වල ඉන්ට්‍රොඩියුස් කරන්න බලාපොරොත්තු වෙනවද? එහෙම මොන හරි මට පොඩ්ඩක් ඉන්ෆර්මේෂන් එකක් දැනගන්න පුළුවන්ද? ඒ කියන්නේ එහෙම ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඩයලොග් එකෙන් තාම ඉන්ට්‍රොඩියුස් කරලා නෑ සර්. ඩයලොග් එකෙන් තාම දැනුවත් නැහැ තාම. තාම නෑනේ. හරි thank you. හරි මම ඒක ගැන දැනගන්න පොඩ්ඩක් ගත්තේ. අයිබෝවන් මම නර්මදා කෙසේද ඔබට සහාය වන්නේ? හෙලෝ අයිබෝන් good evening. මම කතා කරන්නේ මම දැක්කා මේ දවස්වල සෝෂල් මීඩියා වල පෝස්ට් එකක් ෂෙයා වෙනවා. මේ අපිට අපේ සිම් එක දැන්ට තියෙන මොන කම්පැනි එකකින් වුණත් අපිට පුළුවන් කියලා මේ නම්බර් එක එහෙම්ම තියලා කම්පැනි එක මාරු කරගන්න. ඒ කියන්නේ ප්‍රොවයිඩර් මාරු කරගන්න පුළුවන් කියලා මම දැක්කා මේ සෝෂල් මීඩියා වල. ඒ කියන්නේ දැන් මගේ තියෙනවා ඩයලොග් නම්බර් එකක්. මට ඒ ඩයලොග් නම්බර් එක මොබිටෙල් කියන්නේ නම්බර් එක කිසි වෙනසක් කරන්නේ නැතුව මොබිටෙල් පැකේජස් සහ ඒ දේවල් පාවිච්චි කරන්න මේ මොබිටෙල් කම්පැනි එකට මාරු කරගන්න පුළුවන්ද? එහෙම මේ සර්විස් එකක් තියෙනවද ඔයාලගේ?
ශිරන්ත මහත්මයා දැනට නම්බර් පෝටබිලිටි කියන සේවාව තාම හඳුන්වා දීමක් කළා නැහැ. ඔව්. සේවාව හඳුන්වා දුන්නොත් අපි දැනුවත් කරනවා සර්. තාම නම් මේ සේවාව සක්‍රිය කිරීමක් කළා නැහැ. ඔව් දැනට ඒ වගේ සර්විස් එකක් වෙන නෙට්වර්ක් වල තියෙනවා. හරි එහෙම අයිඩියා එකක් තියෙනවා. නැත්නම් ඉස්සරහට ඒ වගේ මොබිල් දැනට තාම ට්‍රයිල් පීරියඩ් එකේ තියෙන්නේ. ඔව්. ඒක තාම අපි යූස් කරලා නැහැ. ඔව්. ඔබතුමාට අපි දැනුවත් කිරීමක් කරන්න සක්‍රිය කිරීමක් කරොත් සර්. හරි හරි thank you. හරි මම ඒ ගැන දැනගන්න ගත්තා. Tecnologia! Tecnologia!